සුබ දවසක් කියලා ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඊයේ හන්දෑවේ අපි ඊයේ රාත්‍රියේ ගත කරේ ජර්මනිය ස්විට්සර්ලන්ත දේශ සීමාවේ. නමුත් අපි ජර්මනිය පැත්තට වෙන්න තමයි අපි හෝටල් එක දාගෙන තිබුණේ. ඉතින් ජර්මනියේ ඉඳලා ආපහු අද උදේම අපි ස්විට්සර්ලන්තට එනවා ලස්සන ගමනාන්තයකට. ඕගොල්ලන්ට දැනටමත් පේනවා කොහෙද අපි ඉන්නේ කියලා. ඉතින් ස්විට්සර්ලන්තය කිව්වහම අපි කලින් කිව්වා වගේ ගොඩක් ලස්සන රටක්, දියැලි රාශියක් දැක ගන්න පුළුවන් ස්විට්සර්ලන්තය තුල. ඉතින් අපි තවත් ලස්සන දියැලක් බලන්න තමයි ආද ආවේ, රයින් පෝල්. ඉතින් රැඳිලා එන්න මේ වීඩියෝ එකත් එක්කලා ඔයාලට තව ලස්සන දර්ශන ඉස්සරහට දැක ගන්න පුළුවන්. Top of Europe ඉඳලා ඇවිල්ලා ජර්මනියට ඇවිල්ලා රෑ ජර්මනියේ හිටියා. අද උදේ ආපහු ස්විට්සර්ලන්තට රයින් පෝල් ඇල්ල බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ රයින් ගඟ බලන්න අර බෝට්ටුව ඇල්ල දිගේ ඇවිල්ලා අතන්ට ගිහිල්ලා අර උඩ ස්විට්සර්ලන්ත කොඩිය තියෙන තැනට යනකම් යන්න පුළුවන්. ඉතින් අපි මේ ඉන්න රයින් නගරය, මේ අපි පේන්නේ රයින් නගරය ඔයාලට. මේ ඇල්ලට උඩ මේ ගලාගෙන යන රයින් ගඟ මෙතනින් කඩා හැලෙනවා රයින් ඇල්ල විදියට. ඉතින් අපේ දෙවියන් පායලා ලස්සනයි. හරි තියෙන්නේ බෝට් රයිඩ් එක. අපිත් ඔගේ යන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් ආව විතරයි බලමු කොහොමද වෙන්නේ කියලා. හරිම ලස්සනයි. ලස්සන හම්බෙන්න. අපේ අම්මාත් අරගෙන ආවා රයින් පෝල් බලන්න රයින් පෝල් ඇල්ලේ ලස්සන. මේ දුන්නකුත් පායලා බලන්න රයින් පෝල් ඇල්ලේ ලස්සන. ආකාර ජලකඳක් කඩාපාත් වෙනවා. මේ දුන්නක් පායලා තියෙනවා බලන්න ලස්සනට.
අපි මේ ඉන්නේ රයින පොල් ඇල්ල යට හරියටම. මම දැන් ඉන්නේ රයින පෝල් ඇල්ල උඩ. මෙතන ඉඳලා හරි ලස්සනට ඇල්ල නරඹන්න පුළුවන්. ඔයාලට ඉස්සලා මතක නම් මම එහා පැත්තෙද්දි පෙන්නුවා ඇල්ල මැද්දේ අර කන්ද උඩ ස්විස්ටර්ලන්ත කොඩිය ගහලා තියෙනවා. අපි එතනට යනවා කියලා. ඉතින් අපි බෝට්ටුවේ පැත්තේ ඉඳලා මෙතනට ඇවිල්ලා අපි උඩට නැග්ගා. මෙතන ඉඳන් හරි ලස්සනට ඇල්ල නරඹන්න පුළුවන්. ඉතින් මේක තමා යුරෝපයේ තියෙන most powerfulම waterfall එක රයින පෝල්. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් ලව්තබ්‍රූනර් වීඩියෝ එක. ඒකේ තියෙනවා ලව්තබ්‍රූනර් ඇල්ල. ඒක තමයි යුරෝපයේ තියෙන උසම ඇල්ල. ඉතින් මම එතනදිත් කිව්වා අපි මෙතනටත් එනවා කියලා. ඉතින් ඒ වගේම ස්විස්ටර්ලන්තය තමයි යුරෝපයේ තියෙන most powerfulම සහ උසම දියැලි දෙකටම හිමිකම් කියන රට යුරෝපයේ. ඉතින් ස්විස්ටර්ලන්තයේ දියැලි ගොඩාක් තියෙනවා. ඉතින් අපි දියැලි ගොඩාක් බැලුවා. ඉතින් ඒ අතරින් විශේෂම දියැලි දෙකක් තමයි මේ රයින පෝල් සහ ලව්තබ්‍රූනර් ඇල්ල. ලව්තබ්‍රූනර් ඇල්ල තමයි උසම දියැල්ල යුරෝපයේ. මේක most powerfulම දියැල්ල. ඉතින් හරිම ලස්සනයි. ලස්සන බෝට් ටුවර් එකක් කරා ඒ වගේම. ඉතින් යුරෝපයේ වටේ ඉන්න අපේ යාළුවෝ එන්න පුළුවන් හැමෝම ඇවිල්ලා බලන්න ඕන තැන එන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් තව රැඳිලා ඉන්න තව ටික වේලාවක් තව ලස්සන දර්ශන කීපයක් මේ රයින පෝල් ඇල්ලේ ඔයාලට බලන්න පුළුවන්.
අපිත් එක්ක රයින පොල්ලල්ල බලන්න ආපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ඔයාලත් මේ දේවල් දැකලා යම් විදිහකින් තෘප්තියක් ලැබුවා නම් ඒක තමයි ඉතින් මගේ තෘප්තිය. ඉතින් මේ වගේ දෙයක් ඇවිල්ලා බලන්න බැරි අයට බලන්නේ තමයි මම පෙන්වන්නේ. ඉතින් දැන් අපි රයින පොල්ලල්ලට සමු දෙන්නයි සූදානම් වෙන්නේ. රයින පොල්ලල්ලට සමු දීලා අපි ස්විට්සර්ලන්තයට සමු දීලා අපි ආපහු ජර්මනියට යනවා. ඉතින් ජර්මනියෙන් අපි ඊට පස්සේ ඕස්ට්‍රියාව වලට යනවා. රැඳිලා ඉන්න අපිත් එක්කලා ඊළඟ වීඩියෝ එක බලන්න ජර්මනිය ඕස්ට්‍රියාවේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් හොඳ නරක අපිට කියන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් ඔයාලා හැමෝම අපිත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.